පසුගිය වීඩියෝෙන් මම කතා කළේ අම්මා මාව දාලා ගියාට පස්සේ ආච්චි අම්මා මට රැකවරණය දුන්න හැටි. නමුත් ඒ සතුට වැඩි කාලයක් තිබුණේ නැහැ. මට අවුරුදු 2 පිරෙද්දී අපසු ආවේ මම හීනකින්වත් නොසිතූ අඳුරක්. ආච්චි අම්මගේ ආදරය නිසා මගේ ජීවිතේ කාලේ ආරක්ෂිතයි කියලා මට දැනුණා. එයා මගේ අම්මා වගේම මගේ ආරක්ෂකයා වුණා. මම තාත්තගේ ගුටි බැට නොදැක නිදහසේ හැදමින් හිටියා. මගේ පුංචි ලෝකේ ආච්චි අම්මගේ තුරලයි. ඒත් එක දවසක් රෑ සියල්ල වෙනස් වුණා. තාත්තා සුපුරුදු පරිදි බීගෙන ආවේ මාව බලන්න නෙවෙයි. මාව බලෙන් රැගෙන යන්න. මට අවුරුදු 2ක් විතර ඇති. ඒ රාත්‍රියේ ආච්චි අම්මගේ හැඬීම මට මතක නැතත් මම අදටත් දන්නවා. ඒක තමයි මගේ යන්ත්‍ර කතාවේ ආරම්භය. තාත්තා මාව ඇදගෙන යනකොට ආච්චි අම්මා කොච්චර විලාප තියන්නේ නැද්ද? මාව අරන් යන්න එපා කියා ආච්චි අම්මා කෑ ගහන්න ඇති. ඒත් බීපු තාත්තට ඒක ඇහුනේ නැහැ. මම නැවතත් මවගේ වද හිංසාවලින් මිදුණු තැනින් පියාගේ වද හිංසා ඇති ලෝකෙට ඇතුළු වුණා.